ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මව්වරුන්ටත් අපහාස කරමින් ජනප්‍රිය නිලි උපේක්ෂා ස්වර්ණමාලි කියපු කතාව ගැන ජනතාවගේ අදහස් ගැන. උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතිනවා. ඒකට හේතුව ඇය දරුවන් ගැන සිදු කළ සදාචාරාත්මක නොවන කතාවක්. මේ කතාව උපේක්ෂා පවසා සිටින්නේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් අතරතුරයි. එහෙනම් මුලින්ම උපේක්ෂා කියපු ඒ කතාව බලලා ඉමු. ඇයෙහිදී පවසන්නේ ඇහැටවත් ලස්සන නැති ළමයෙක්ගේ අම්මෙක්වත් වෙන්න මම කැමති නැහැ කියලයි. එහිදී ඇය පැමිණ සිටින අනිත් ඇස් සමග සිනාසෙමින් එම වදම් පවසන ආකාරය අපිට දැකගත හැකි වුණා. ඉතින් එවැනි හිත්පිට නැති කතාවක් ඇය ප්‍රසිද්ධියේ පැවසීම හේතුවෙන් සමාජ මාධ්‍යයේ ඇයට දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. ජනතාව මේ ගැන දක්වපු අදහස් කිහිපයක් අපි එහෙනම් බලමු. සකුන්තලා නිල්මිනි අම්මා කියන නමේ වටිනාකමවත් නොදන්න උද්දච්ච ගෑණියෙක්. මේ වගේ අයනේ පාර්ලිමේන්තු ගියේ තාරුක සඳරුවන්. මේකේ හිතන් ඉන්නේ මේකේ ලස්සනයි කියලා. මේකප් නැත්තම් මුන් දිහා මොකෙක්වත් බලන්නේ නැහැ. ශානි දිල්රුක්ෂී අමර දිවාකර එහැට ලස්සන නැති දරුවෙක් කොහෙවත් නැහැ. ගෑණියේ හැම ළමයෙක්ම ලස්සනයි. මොන අඩුපාඩු තිබිලා ඉපදුනත් දරුවෝමයි. වෙරෙද්ද හොයගේ S2 ඇහැට ලස්සන ගෑණියෙක් වගේ හිටියානම් හරිහම මිනිහෙක්වත් ළඟ ඉන්නවා. ඒ තරමට ඔබ පිළිකුල්. මදුහස් ඒක මුලින්ම ඇහුවම මොලේට විදිල්ලක් හිටුවා වගේ දැනුනේ. සුරේෂ් නුවන් චතුරංග මේ වගේ බඩු ලංකාවටම පෙන්වන එක හොඳයි. වෙන කවුරුත් ඕකුන්ගේ රෙදි ගලවන්නේ නැතුව උන්ගේ රෙදි ලංකාවම බලන් ඉද්දී උන්ම ගලව ගන්න එක ඊට වඩා හොඳයි. ඉතින් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ උපේක්ෂා මේ වගේ හිත්පිට නැති කතාවක් කොහොම කිව්වද? මේ ගැන ඔයාගේ අදහස පහතින් කියන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.